computers වලින් අපි උදාහරණයකට ගත්තහම දැන් තියෙන computer ඊළඟ මේට presentation එක කරන්නේ ඔයා මේ what presentation එක කියනද එහෙම ගත්තහම ඒ computer එකෙන් දැන් පරිශීලකයා ඉන්නවනේ ඒ පරිශීලකයා විසින් computer එකට ආදාන දැන් මේ උත්තරේ කියන්නේ ඉතින් තාමද කියන්නේ ඒකෝ දැන් මිනිහෙක් විසින් දෙන ආදානය පරිගණකයේ විසින් සමසලා ඒක අවුට්පුට් එකක් විදිහට හරි දැන් මම ඔය උත්තරේ බලමු උත්තරේ මෙන්න මේකයි පරිගණකයේ දත්ත ලබා ගන්න ඒවා සකසන සහ තොරතුරු නිබඳවන ඉලෙක්ට්‍රොනික පාඩුවේ මේවා උත්තරේ ඒක සාර්ථකයි මෙයා වැඩි කිව්වා දැන් මම ඔයාලට කියලා දෙනවා මුලින්ම පරිගණකයේ හොයාගත්තේ කවුද කියලා. ඇත්තට පරිගණකයේ මුලින්ම හොයාගත්තේ චාල්ස් බැබේජ්. එතුමා පරිගණකයේ ක්‍රියා විදිහට නම් කරා. මුලින්ම පරිගණකයේ හොයාගෙන තියෙන්නේ 1830 ගණන්වල. ඒක ලොකු එන්ජිමක් වගේ තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මේ එන්ජිම. ඒකත් ඒ තුවා නිර්මාණය කරපු එන්ජිම. හරි ගන්න. දැන් එන්ජිමේ පරිගණක වර්ගය. අබකසේ සොයාගන්න ලද්දේ අවසර 3000ට 5000කට පමණ පෙර. ඒ චීනයේ, ජපානයේ සහ ග්‍රීසියේ වැනි රටවල බලයි. දැන් ඒවා භාවිත කරද්දී ග්‍රීසියේ, චීනයේ, ජපානයේ වගේ රටවල. ඒ පරිගණකයට තමයි භාවිත කරන පළමු දෙන්න. මේ තියෙන්නේ පළමු දෙන්න. පළමු ඉලෙක්ට්‍රොනික පරිගණක. 1946 දී සීනමින් මන්දින පළමු ඉලෙක්ට්‍රොනික පරිගණකවලින් එක්සත් ජනපදයේ ඉදිරියෙන් ගත්තා. ඒ ඉතා විශේෂ කියන්නේ මේ වගේ ලොකු කාමරයක් පිරෙනවා මේ පරිගණකයෙන් හදලා තියෙනවා. ඒ ප්‍රධානයෙන් විද්‍යාත්මකව හා සමුදායගණනය කිරීමට වාර්තා කරන සුළුයි. දැන් මේ ඔයාලා කියන අනාගතයේදී එන දින පරිගණක මම ඔයාලට ඒකට පුංචි වීඩියෝ එකක් පෙන්නන්න යන්නේ.
Thirties කියන්නේ ඉතින් ඉඳන් 31 printing කියන්නේ වකුගඩුව නම් print කරලා ගන්න. ඒ කියන්නේ අනාගතේදී ගොඩක් Interstellar travel. අයියෝ ඔයාලට කරන්න ඉන්නේ. ඒතර අපිට කතා කරන දේ නම් 2100න් එහෙම කට්ටිය ඇවිල්ලා අපිට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා. ඒක කරන්න ඕනේ. හොඳට අර සයන්ස් බේස්ඩ් එකක් කරන්න ඕනේ. සතර ඉන්නේ මොකක්ද කියන්නේ? ඒ දේ තමයි අද කතා කරන්නේ. ඉතින් අද කරන්ට් එකත් එක්ක අපි දැන් 17යි ඉස්සරහට සම්බන්ධ වෙලා ඒ නිසා අපිට